අයිබෝවන් රටේ හැමෝටම මේ ගම්පල සිටුවේෂන් එක තමයි කියන්න තමයි පොඩ්ඩක් මේ වීඩියෝ එකක් දාමු කියලා හිතුවේ. ගම්පල සිටුවේෂන් එක තාම හැදිලා නැහැ. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ නැතුව තාම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේ පොඩි ළමයිට එහෙම තාම කෑම නැහැ. ඒ කියන්නේ බඩු එහෙම ඇවිල්ලා තාම මේ පැක් කරගෙන ඉන්නේ. තාම කිසිම දෙයක් හම්බුලා නැහැ ගම්පල ටවුමේ කාටවත්ම. ඒ කියන්නේ බත් පැකට් එකක් කනම්මනක් හම්බෙනවා. ඒ වුණාට වෙලාවට කලාවට එව්ව හම්බෙන්නේ නැහැ. මේ වෙලාවට කලාවට කණ්ඩ හම්බෙන්නේ නැහැ කියන දේ දන්නවා. ඒ වුණාට පොඩි ළමයි එහෙම සෑන්ඩ පව් කොල්ලොත් පව් අයිකවොත් දැන් ගෑනු කට්ටිය එහෙම පල්ලිවල පන්සල් වල කෑලා බීලා ඉන්නවා. කොල්ලෝ ඉන්නේ පාරේ. ඇත්තම කියනවා නම් කොල්ලොන්ට කෑම නැහැ. අද දැන් අපිත් මේ දැන් කෑම හදන්නේ කොල්ලෝ 20ක් විතර කාලා නැහැ අද. ඒ කියන්නේ පව් ඒකයි පොඩ්ඩක් සිටුවේෂන් එක බලලා ගම්පලට පොඩ්ඩක් මම නම් කියන්නේ සැලකිල්ලක් දෙන්න කියලා. රජයටත් කියන්නේ සැලකිල්ලක් දෙන්න කියලා. ඇත්තම කියනවා නම් ගම්පල පහුවෙලා වාහන යනවා. ඒ වුණාට ගම්පල නවත්තන්නේ නැහැ. ස්කෝඩ් එකත් එක්ක යනවා ගම්පල පහු කළා. ඒ වුණාට ගම්පලට තාම කිසිම දෙයක් හම්බෙලා නැහැ. කොළඹෙන් එහෙම්ෙන් ඇවිල්ලා තියෙනවා තාම මේ පැකට් එහෙම ගහගෙන. ඒ කියන්නේ හරියට පාර්සලයක් දෙන්න මේ බඩු මදි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. චූටා පුළුවන් නම් ගම්පල ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ටක් ගාලා මේක මේ පරක්කු කරගෙන ඉඳලා මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා අයිකියොත් බඩගින්නක් කියන්නේ මේ දවස් 10කට පස්සේ කාලා වැඩක් නැහැ. අද බඩගින්නම් අද කන්න ඕනේ නැත්නම් හෙට උදේට හරින් ගන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා. පොඩ්ඩක් ඒ හින්දා මේක රජයට හරින් දැනුම් දීලා පොඩ්ඩක් පුළුවන් නම් මේ ගම්පල ගැන පොඩ්ඩක් බලන්න කියලායි මම